මම හිඟා කාලේ පුරු ගන්නනවා. දවස් දෙකක් දෙන්නම් මට සල්ලි දීපන්. එහෙම නැත්නම් අඩුම කුඩුමත් අරගෙන Hey, තාත්තලා නැද්ද? සෝමේ! සෝමේ! බච්චා නෑන තන ඉන්නවනේ. සෝමේ! ආ. පොලි අයියා. අයියේ නෙමෙයි බං. කවද්ද පොලිස් ගාල්ලු දෙන්නේ? අනේ තව දවස් දෙකක් කල් දෙන්න අයියේ. යකෝ උඹලා කියලා දැන් කොච්චර කල්ද? දවස් දෙකයි. උඹලාගේ දවස් දෙක මන් දන්නවනේ. යකෝ අපි කාලා බීලා ඇඳලා ඉන්නේ මේකෙන්. තාම මහත්තයාට පඩි හම්බුන්නේ නැහැ. අපිත් මේ දවස් වල අසරණ වෙලා ඉන්නේ. එව්වා කතා වැඩක් නැහැ. දවස් දෙකක් දෙන්නම් මට සල්ලි දීපන්. එහෙම නැත්නම් අඩුම කුඩුමත් අරගෙන ගෙයින් එළියට බහපන්. කෑ ගහන්න එපා අයියේ. දරුවත් ඉන්නවනේ. අනේ. දෙන්නම් මං දවස් දෙකෙන් ගෙනත් දෙන්නම්. ඉංග්‍රීසි ඈ? බලා උත්තර ඉගෙන ගත්තත් වැඩක් නැහැනේ පුතේ ඈ. පවට පින දෙන්න බෑනේ. කරුමේ. කාලිය. දවස් දෙකෙන් සල්ලි ගෙනත් දීපන්. පොඩි එකා ගැන හිතලා. මට කරුණා කරලා සල්ලි ලැබෙන්න සලස්සපන්. යන්. what Maki චෝතියෝ මොකද මාන්සි මොකද මෙච්චර රැළ? වුණා කොන්ක්‍රීට් එකක් දැම්ම මගේ චෝටි මම චුට්ටක් ළඟට කොහොමද ඉතින් කොහොමද අයි කතා කරන්නේ නැත්තේ කතා පිටියකෝ මම බන්න කවුද බැන්නේ? පොලිය මුදලාලියව. සෑහෙන්න කෑ ගහලා ගියේ නේද? ඒ මනුස්සයාද මේ ආවද? ඔව්. මොනවද කිව්වේ? නම් මේ කියන්න ඕනේ හැමදේම කියලා ගියේ. ළමයාටත් එක්ක බැන්නා. මට කෝ දවස් දෙකකින් ඇවිල්ලා පොලියේ මේ පොලියත් එක්ක ගෙනත් දෙන්න කියලා. සල්ලි. මං කෝ දවස් දෙකකින් මට දවස් දෙකක් කල් දෙන්න කියලා. ළමයාට බැන්නා. උඹලාට ඉගෙන ගන්න පුළුවන් වුණාට පවට පින දෙන්න බෑනේ. කකා සෑහෙන්න බැන්නා. කහල පහල මිනිස්සු අයියෝ hina වෙවි බල හිටියේ. මම දවස් දෙකකින් කොහමද සල්ලි ලෑස්ති කරගන්න. මගේ පැටියෝ තේරෙන්නේ මම හිඟා කාලේ පුරු ගන්නනවා. මේ නරකාදීන් උඹ විතර අපු ගොඩ ගන්න ඉන්නේ. හොඳට හිතට ගන්න. මං කොහොම හරි ගන්නනවා. හිතට ගන්න. අපිව මේකෙන් ගොඩ ගන්න. Purnamali, mami. Kau putih, kau kalah balik. Purnamali nak mami? Purna nang ini mami kau kalah balik. Ada udah takkan attack kakak illa Purnamali tu mah hospital gini lah dia. Oke. Oh ada udah mang, mangai malli ambil kami mukti kira balagan tu pun dah. Mata yang dia kiri. Kalau beli tamu tu ini. Purna putih, Purna putih kayak ini kau main. Enak tak te? Dan bukan.
තාම හොඳ නෑ මම මේ අක්කා ගිහිල්ලා බලලා මේ ලියුමක් දීලා තියෙනවා. පුතේ මොකද්ද මේ කියන්නේ? මල්ලි මම ආවේ තාත්තට මොකද කියලා බලන්න පොඩ්ඩක් මේ දැන් තාත්තට ගොඩක් කොහොමද මේ ප්‍රයිවට් හොස්පිටල් එකට ඇරුවා. ඒ කියන්නේ ටිකක් අමාරුයි තාත්තට. ඒක තමයි. ප්‍රශ්න නෑ මේ අයි මම ඒක බලා ගන්න මේ ડોක්ටර් අක්කාට ලියුමක් කියලා තියෙනවා මල්ලි මේ ඉංග්‍රීසියෙන් තියෙන්නේ ගම වටේම ගියා මල්ලි මේ කියව ගන්න ලොකු ගණන් ටිකකුත් දාලා තියෙනවා. පොඩ්ඩක් බලන්න මොකද කියලා. Emil Fernando Hospital. Emergency admission. ECG and test. Total amount. Heart attack. අය මේ තියෙන්නේ තාත්තා හිටපු දවස් ටිකේ සර්විස් චාර්ජ් එක. මේක ටෝටල් එක 1,26,000ක් වෙනවා. 1,26,000 කරනවා මල්ලි. ඩෝන්ට් වරි අයියේ මම මේක සෙටල් කරන්න. අනේ ලොකු ගිරක් මල්ලි මල්ලිට බොහොම බිම්මාමි මාමා පුතා ඉන්න ඔක්කොම ටික බලලා කරන්න. හරි තාත්තා මම බලන්න. අපේ රාත්තල ඉතින් කරපු එක මල්ලි ඔයගොල්ලෝ ගොඩක් පිං මාමේ. ඒව දැන් හිතන්න එපා. ඒවා හිතන්න එපා. මේ ලියුම අරගෙන මල්ලි අපි දෙන්නම මේ ගම වටේම ගියා මේක ඉතින් ඉංග්‍රීසි ටික කියවන්න. ඔව් කවුරුත් නෑනේ මල්ලි මේ හරියම ඉංග්‍රීසි දන්න කෙනෙක්. මොකද ඉගෙන ගන්න කියන මේ හරියම ඉස්කෝලේකුත් නෑනේ ඉංග්‍රීසි ඉගෙනන ළමයෙකුට. එහෙම කියන්න එපා අයියේ. සිංහල, දෙමළ, ඉංග්ලිෂ් කියන මේ මාධ්‍ය තුනින්ම ඉගෙන ගන්න කොලෙජ් එකක් තියෙනවා නාවලපිටියේ. ඒකේ නම තමයි සවික්ස් කොලෙජ් එකට ගියා නම් ඒ අධ්‍යාපනය විතරක් නෙමෙයි සිංහල, ඉංග්‍රීසි, දෙමළ කියන භාෂා තුنين විතරක් නෙමෙයි නායකත්ව ගුණාංග, තමන්ගේ හැදියාව ඒ හැමදේම මෙතන කියලා දෙනවා අයියේ. ඒ වගේ තැනකට ගියාට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇයි එහෙම කියන්නේ? ඔය හිතේ තියන් ඉඳලා හරියන්නේ නැහැ. අපි ළමයාට හොඳට උගන්වන්න පින්ද නැද බලන්න ළමයා කොච්චර හොඳ තැනක ඉන්නවද කියලා. කී දෙනෙක්ට උදව් කරනවද බලන්නකො. ඒක ආඩම්බරය අපි දෙන්නටනේ. කොච්චර හොඳයිද බලන්න. ඒ කියන්නේ අපේ ළමයින්ට හොඳ අංගාවලියක් හදන්න තැනක් නේද ඒක? මට මතකද ওই මිනිස්සු මුලින්ම ගෙදර ඇවිල්ලා කියපු කතාව. අපේ දරුවා දිහා බලලා කිව්වේ පවට පින දෙන්න බෑ කියලා. හැබැයි මිනිස්සු දැනගත්තා හරි තැනකින් අධ්‍යාපනය දුන්නොත් පවටත් පින දෙන්න පුළුවන් කියලා. මට තියන්නේ ඒ ආඩම්බරේ. බලන්නකො ළමයා කොච්චර හොඳට මිනිස්සුන්ට උදව් කරනවද කියලාද. ඒ ආඩම්බරේ තියෙන ඔයාටයි මටයිනේ. ඒ ගැන හිතලා සතුටු වෙමු. ඔය තියෙන්නේ බන් තනක් ඉංග්‍රීසි ඉගෙනන්න අපෝ. ගෙතෙන්දි කියන මම පයිලට් කෙනෙක් නේ අද. ඒකනේ. මම එහෙනම් ගයිඩ් කෙනෙක් වෙලා. මම පාත්තු කරනවා මේක හෙට මුළු ගම හැමතැනම. මම යනවා. මල්ලි යනවා. අපි යනවා මේ. එහෙනම් මතකයිනේ ශක්තිමත් අධ්‍යාපන ශාස්ත්‍රයේ කැප වූ ගුරුවරුන්ගේ නායකත්වය යටතේ ක්‍රීඩා කලා බාහිර ක්‍රියාකාරකම් ගොන්නක් සාම්ප්‍රදායික වටිනාකම් සඳහා අවධානය යොමු කරමින් ජාතික සිට ජාත්‍යන්තර විෂයමාලා දක්වා සිංහල දෙමළ ඉංග්‍රීසි කියන භාෂා ත්‍රිත්වයෙන්ම ඉගෙන ගන්නවා නම් හොඳම තැන තමයි නාවලපිටිය සවිස් කොලෙජ් එක. දැනටමත් ලියාපදිංචි කිරීම ආරම්භ කරලායි තියෙන්නේ. ඉතින් තවත් ප්‍රමාද නොවන්න. වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් මෙන්න මේ දුරකථන අංකයට ඇමතුමක් ලබා දීලා සියලුම විස්තර දැනගන්න පුළුවන්. මතකයිනේ පවට පින දෙනවා නම් හොඳම තැන නාවලපිටිය සවිස් කොලෙජ් එකම තමයි.